Hello guys, ඉතින් ඔයාලට සුබ දවසක් කියලා පිළිගන්නවා. යස්සට එක්ක ඉතින් ගෙන තවත් අලුත් මලුත් වීඩියෝ එකකට. ඉතින් අද වීඩියෝ මම කතා කරන්න යන්නේ Xiaomi ලා අලුතින්ම රිලීස් කරපු මෙන්න මේ Redmi 17 Pro Max කියන සුපිරිම ස්මාර්ට්ෆෝන් එක ගැන. ඉතින් මෙයාලා මේ ෆෝන් එක රිලීස් කරලා තින්නේ අලුතින්ම රිලීස් වුණ Apple 17 series එකට අභියෝගයක් වෙන්න. ඉතින් සුපිරිම ෆීචර්ස් ගොඩක් තියෙනවා මේ ෆෝන් එකේ. ඉතින් අපි ඒවා මොනවද කියලා මේ වීඩියෝ එකේදී කතා කරනවා. ඉතින් මතක් කරන්න ඕනවා අපේ channel එක අලුත් කෙනෙක් නම් අද නම් අපේ වීඩියෝ එක ඉස්සරහම බලන්න පාවිච්චි subscribe button එක click කරලා අපිව දැන්ම subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් like කරලා යාළුවෝ බලන්න share කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අපි කතා නැතුව ඉක්මනට යමු වීඩියෝ එකට. ඉතින් ඔයාලට පේනද මේ වීඩියෝ එකේ විදිහට iPhone 17 එකට සමාන ලුක් එකක් තමයි මේ Redmi 17 Pro Max කියන ෆෝන් එකේ තියෙන්නේ. ඉතින් ගොඩක් සමානයි, කැමරාව උනත් එක සමාන විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට හොඳට මේ වීඩියෝ ක්ලිප් එකේදී ඒක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනද මේ ෆෝන් දෙකේම බෑක් එක ගත්තාම ගොඩක්ම හොඳ ෆිනිෂ් එකක් එක්ක හොඳම බෑක් එකක් තියෙන මේ Redmi 17 Pro Max කියන ෆෝන් එකේ තමයි. ඉතින් ඊළඟට මේකේ බොක්ස් එක ගත්තොත් මේ බොක්ස් එක ඇතුලේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා 100 watt charging dock එකක්. ඒ වගේම type C cable එක, silicon transparent back cover එකක්. වගේම Redmi 17 Pro Max මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකත් මේ බොක්ස් එක ඇතුලේ අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඊළඟට මේකේ UI එක ගැන ගත්තත් iPhone එකට සමාන UI එකක් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවාද apps එහෙම දෙකේම එක වගේම තියෙන. ඒ වගේම iPhone එකේ වගේම control center එකක්, ඒ වගේම bubble search පහසුකමක් මෙයාලා අලුතින්ම මේ ෆෝන් එකට add කරලා තියෙනවා. ඉතින් ඔයාලට පේන ඇති Apple එකට සමානම UI එකක් තමයි තියෙන්නේ. Apple එකක් වගේමයි. ඉතින් අපි ඊළඟට මේකේ බැටරි එක ගැන ගත්තොත් milliampere hour 6300ක බැටරියක් තියෙනවා. ඉතින් iPhone 17 එකේ බැටරිය ගත්තොත් milliampere hour 5000ක වගේ බැටරියක් තමයි තියෙන්නේ. ලොකු බැටරි කැපැසිටි එකක් මේ ෆෝන් එකේදී අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඊළඟට මේකේ performance ගත්තොත් 16GB RAM එකක් මේක බලා ගන්න පුළුවන්. ඉතින් super performance මේකේ තියෙනවා. ඒ වගේම Snapdragon 8 Elite කියන chipset එක තමයි මේකේ තියෙන්නේ. ඊළඟට අපි මේකේ magic back screen එක ගැන ගත්තොත් මේක තමයි මේකේ අලුතින් වෙන super feature එක. ඉතින් ඔයාලට පේනවා ඇති පිටිපස්සට display එකක් තියෙනවා මේ කැමරා එකත් එක්කම. ඉතින් ඔයාලට මේ වගේ වීඩියෝ ඇනිමේෂන් එකක් මේකට දාගන්නත් පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේකේ nits 3000ක touch sensitivity එකක් සහ 120 Hz refresh rate එකකුත් බලා ගන්න පුළුවන්. ඉතින් super feature එකක් තමයි ඉතින් මේ magic back screen එක කියලා කියන්නේ. ඉතින් ගොඩක් වටින feature එකක් මේ ෆෝන් එකට. ඉතින් අපිට මේ magic back screen එක මේ විදිහට personalize කරගන්න option එකකුත් මෙයාලා මේ settings වලම අපිට දීලා තියෙනවා. ඉතින් මේකට අපිට කැමති animation එක set කරලා දාගන්නත් පුළුවන්. අපිට කැමති colors එකකින් කැමති animation එකක් දාගන්න පුළුවන්. ඒ වගේම smart watch එක connect කරන්නත් පුළුවන් මේක. ඉතින් මේකේ සුපිරිම screens ගොඩක් තියෙනවා. මේක අලුත්ම සුපිරිම feature එකක් කියලා අපි හිතනවා. මේ ෆෝන් එක users ලාට අලුත්ම experience එකක් වෙයි. ඉතින් ඒ වගේම තමයි business වැඩ කරන කෙනෙක් නම් ඔයාලට මෙතනින් customize කරලා advertisement එකක් වුණත් මේකේ display වෙන්න හදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට මේකෙන් අපේම ඇනිමේෂන් වීඩියෝ එකක් හදලා වුණත් මේ ස්ක්‍රීන් එකට දාගන්න පුළුවන්. ඒකට මෙයාලා ඔප්ෂන් දීලා තියෙනවා. ඉතින් අපේ වීඩියෝ එකක් කරන් මෙන්න මේ විදිහට කස්ටමයිස් කරලා මෙතෙන්ට ඇනිමේෂන් එකක් දාගන්නත් පුළුවන්. ඉතින් ලස්සන cute animations ගොඩක් දීලා තියෙනවා මෙයාලා. ඉතින් අපි මේකේ tools ගත්තොත් මේකේ music player එකක් තියෙනවා. ඒ වගේම අපිට කැමති ටෙක්ස්ට් එකක් මේකෙන් සිලෙක්ට් කරලා මේ පිටිපස්සේ back screen එකට දාගන්නත් පුළුවන්. ඉතින් ඒ වගේම මේකේ iPhone වල වගේම dynamic island එකක්, ඒ වගේම notification center එකකුත් බලා ගන්න පුළුවන්. ඉතින් අපිට timer එකක් උනත් මේ විදිහට මේකට දාගන්න පුළුවන්.
ඉතින් ඔයාලට පේනවා ඒක ලස්සනට කවුන්ට් ඩවුන් වෙන ස්ක්‍රීන් එක අපිට ක්ලොක් එකක් විදිහට නම් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට මේකේ කැමරාස් ගැන කතා කරමු. ඔයාලට පේන්නේ නැති Xiaomi 17 Pro එකයි iPhone 17 Pro එකේ අතර ලොකු වෙනසක් තියෙනවා. ඉතින් Xiaomi එකේ හොඳ කලර්ස් අපිට බලා ගන්න පුළුවන් iPhone 17 එකට වඩා හොඳ ක්ලියර් එකක් හොඳ කලර්ස් තියෙනවා. ඉතින් මෙතන මේ තියෙන පොඩි කැමරා එක සුපිරිම සුපිරි ෆීචර් එකක්. ඉතින් ඒකෙත් හොඳ කැමරා ක්වොලිටි එකක් තියෙනවා. ඒ වගේම මෙයාලා මේකේ zoom quality එක ගොඩක් improve කරලා තියෙනවා. ඔයාලට පේන ඇති කොච්චර zoom කරත් මේක blur වෙන්නේ නැහැ. ඉතින් ඔයාලා මේකේ selfie camera එකේ performance උත් බලා ගන්න පුළුවන් කොච්චර quality එකක් තියෙනවද colors කොහොමද කියලා. ඉතින් iPhone 17 Pro එකට වඩා හොඳ colors අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන තවත් feature එකක් තමයි right swipe කරපුවාම අපිට මෙන්න මේ back screen එකට අපේ කැමරා එක switch කරගෙන back cam එකෙන් selfies ගැනීමේ හැකියාවක් තියෙන ඒ වගේම videos කරන්නත් පුළුවන්. ඉතින් ඔක්කොම option ටික අපිට back screen එකෙන් කරගන්න පුළුවන්. මේක සුපිරිම සුපිරි feature එකක්. ඉතින් මේක 5x දක්වා zoom කර ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් මේ back screen එක ගොඩක් වටින feature එකක් විදිහට අපිට ගන්න පුළුවන්. ඉතින් මේකේ portrait mode එකකුත් තියෙනවා. මෙන්න මේ back screen එක අපිට සුපිරිම සුපිරි quality videos කරගන්න පුළුවන් 8K වෙනකම්. ඉතින් ඔයාලට පේන්නේ නැති මේ වීඩියෝ කොච්චර quality ද කියලා. ඒ වගේම Snapchat වගේ app use කරලා photos ගන්නත් පුළුවන්. අපි හිතනවා මේ ෆෝන් එක ලංකාවට ආවම ලංකාවේ හොඳ ඉල්ලුමක් තියෙයි කියලා. ඉතින් අපිට මේක බලපුවාම iPhone 17 එකට වඩා ගොඩක් හොඳ ෆෝන් එකක් විදිහට මේක ගන්න පුළුවන්. ඉතින් ඊළඟට මේකේ ගේමින් ගැන ගත්තොත් මෙයාලා වෙනම ගේමින් වලට බෑක් කවර් එකක් ඩිසයින් කරලා දීලා තියෙනවා. ඉතින් මේක වයර්ලස් බෑක් කවර් එකක්. ඉතින් මේක ෆෝන් එකට දාගපුවාම මේකේ තියෙන controls වලින් අපිට smoothly හොඳින් game play කරගන්න පුළුවන්. ඉතින් මේක සුපිරිම සුපිරි අලුත් feature එකක්. ඉතින් මේ Xiaomi සමාගම එකතු වෙලා මේ පාර සුපිරිම සුපිරි වැඩක් තමයි කරලා තියෙන්නේ. අලුත් features ගොඩක් දීලා තියෙනවා. ඉතින් සුපිරිම සුපිරි ෆෝන් එකක් තමයි මේක මේ Xiaomi Redmi 17 Pro කියන්නේ. ඉතින් ලංකාවට ආවම ඔයාලට use කරලා experience එකක් ගන්න කියලා කියන ගමන් අදට මේ වීඩියෝ මෙතන නවත්තනවා. එහෙනම් ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකකින් ආයෙත් දවසක හම්බ වෙනකන් ආදට ගිහින් එන්න. ඔයාලට සුබ දවසක්.